ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ channel එකට ආපු සියලු දෙනාම. ඉතින් ඔන්න 2025 2026 මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලිව්ව විභාගයේ ලිව්ව අයගේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ නිකුත් වෙනවා කියලා විභාග දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙනවා. ඒ වගේම අද අපි ඔයාලට සාක්ෂි ඇතුව ඔප්පු කරන්න යන්නේ donets.lk කියන විභාග රිසල්ට් නිකුත් කරන සයිට් එකට ගිහිල්ලා ඒක අප්ඩේට් කරලා තියෙනවාද ඒකේ කොතනද මේ විස්තරය දාලා තියෙන්නේ කියලා අද ඔයාලට මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඒකින්ද වීඩියෝ එක මැදින් ස්කිප් කරලා ඔයාලට යටින් කමෙන්ට් දාන්න යන්න එපා. වීඩියෝ එක ඉවරනකම් බලලා වීඩියෝ එකට ලයික් එකකුත් දාලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මුලින්ම අපියන් ඔයාලගේ හැම පාරම වගේ රිසල්ට් නිකුත් කරද්දී ඒ ගැන මුලින්ම විස්තර දාන සයිට් එකට මෙන්න මේ තියෙන gasat.lk කියන සයිට් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙත් දාලා තියෙනවා සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල කියලා මේකත් දාලා තියෙන්නේ ජූනි 18 වෙනිදා. ඉතින් ඔයාටත් තියෙන්නේ හත් සිම් එකක්ද? එහෙනම් ඔයාට මුළු දවසම ඉන්ටර්නෙට් එකත් ෆ්‍රී යන්න පුළුවන් සුපිරිම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔයාලා මුලින්ම ක්ලික් ඇප් එක ඉන්ස්ටෝල් කරලා invite friend කෙනෙකුට ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ redeem invitation code කෙනෙකුට ටච් කරගෙන මම මේ දාන ඩිස්ප්ලේ එකේ දාන කෝඩ් එක redeem invitation code කියන තැන දැම්ම ටයිප් කරගන්න. ඉතින් ඔයාලා ටයිම් කරගත්තොත් ඔයාලට මේ වගේ free time span මෙන්න මේ වගේ දවස පුරාම උනත් data use කරන්න ඔයාලට activate කරගන්න පුළුවන්. ඔයාලා එකක් ඇක්ටිවේට් කරගත්තොත් ඔයාලට GB 100ක් විතර යනකම් data පාවිච්චි කිරීමේ anytime data පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඔයත් මේක කරලා බලන්න. ඒ කියන්නේ අද තමයි මේක දාලා තියෙන්නේ ජූනි 18. මම මේක රෙකෝඩ් කරන ජූනි 18. මීට කලින් අපිට විභාග දෙපාර්තමේන්තුවෙන් කියලා තිබ්බ ජූනි 15 මධ්‍යම රාත්‍රියේ එනවා කියලා. ඉතින් රිසල්ට් ආවේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒක ඊට පස්සේ අපිට හරියටම දවසක් කිව්වා මේ සතිය අන්තිමට යනවා කියලා. ඒ කියන්නේ අද හවහට අනිවාර්යයෙන්ම ප්‍රතිඵල නිකුත් කරයි. ඉතින් ඔයාලට මෙන්න මෙතෙන් තමයි බලා ගන්න පුළුවන්. මේකේ දාලා තියෙනවා result pending කියලා. ඉතින් මේක කලින් not announce කියලා දාලා තිබ්බේ. ඒ කියන්නේ announce කරලා නැහැ කියනකොට මේක දැන් pending වෙලා තියෙනවා. ඒ කියන්නේ අද හෝ හෙට මාදිව රාත්‍රියේ අනිවාර්යෙන් ප්‍රතිඵල නිකුත් කරයි. අදට ප්‍රතිඵල නිකුත් කරන ලොකු වැඩක් තියෙනවා. ඉතින් මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකට ඇවිල්ලා. ඉතින් අපි දැන් බලමු donets.lk සයිට් එකට ගිහිල්ලා ඒකේ කොහොමද මේක අප්ඩේට් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට යනවා donets.lk සයිට් එකට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කියන එකට. ඉතින් මෙන්න මේ විදිහට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් exam result මෙන්න මේ විදිහට තියෙනවා exam information එක ගොඩක් තියෙනවා. ඉතින් මම මෙතන school exam result කියනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මෙතන බලමු අපි exam එක select කරලා මෙතන අපි select කරගන්නවා GCE O level examination කියලා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන තාම වැටලා තියෙන 2024 2025 කියලා. තාම මේක 25 26 කියලා වැටලා නැහැ බොහෝ දුරට. අද 6න් පස්සේ වගේ මේක 25 26 කියලා වැටේ. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මෙන්න මෙතන ඔයාලට තියෙනවා මෙන්න මෙතන ඔයාලගේ ඉන්ඩෙක්ස් නම්බර් එක ගහන්න. ඉතින් ඔයාලට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් තාමත් මේක මෙව් වෙලා නැහැ කියන්නේ අද හවස 6ට විතර අනිවාර්යයෙන්ම මේක අප්ඩේට් වෙයි. ඒකල් ඔයාලට අද හෙට දවස් දෙක ඇතුළත අනිවාර්යයෙන්ම රිසල්ට් බලා ගන්න පුළුවන් මේ. ඉතින් මේ සතිය ඇතුළත දෙනවා කියවනම් දැන් ගොඩක්ම පරක්කු ඔයාලගේ රිසල්ට් දැන් විභාගෙත් ඉවරලා ගොඩක් කලින්ද අනිවාර්යයෙන්ම ඔයාලගේ රිසල්ට් අද හෙට අනිවාර්යයෙන්ම නිකුත් වෙයි. ඉතින් ඔයාලත් ෆෝන් එකට ඩේටා කාඩ් එකම දාලා තියාගන්න. ඉතින් මතක ඇතුව අපේ channel එක subscribe කරන්න. ඉතින් ප්‍රතිඵල එන්න පැයකට කලින් අපි link එක එවනවා ඔයාලට යන්න ඕනේ. එතකොට ඔයාලට ලොකු ට්‍රැෆික් එකක් නැතුව කෙලින්ම ගිහලා ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට කැමති නම් විතරක් channel එක subscribe කරන්න. ඒ වගේම මම film review channel එකකුත් මෙතන add කරලා තියෙනවා. film review බලන්න කැමති අය විතරක් ඒ channel එකත් follow කරලා subscribe කරගන්න. එහෙනම් වීඩියෝ කරලා like එකකුත් දාන්න. ඔයාලට සුබ දවසක්.